සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් 20යි 25 පරණ අවුරුද්දේ අවසාන දවසේ තමයි මම ඔයාලව බලන්න මෙන්න මේ විදිහට ආවේ. ඉතින් මේ විදිහට අද ගෙනාපු vlog එක අද voice කරාට දැන් දවස් 2-3කට කලින් වීඩියෝ කරගත්තු ක්ලිප්ස් ටිකක්. මේ ගෙවන්නේ මේ අවුරුද්දේ අවසාන දවසනේ. ඉතින් හැම තැනම සද්ද බද්ද වැඩි. ඒ නිසා මගේ යාළුවෝ මට සමා වෙන්න අපේ පරිසරයේ අවටින් ඇහෙන සද්ද බද්ද වලට රතිඤ්ඤ සද්ද තමයි ගොඩාක් දුරට ඇහෙන්නේ. ඉතින් ඒ නිසා යාළුවනේ ඇත්තටම මට සමා වෙන්න ඒ සද්ද බද්ද වලට බාධාවක් නා. ඉතින් යාළුවනේ මම හැමදාමත් කියන විදිහට ලොකු දේවල් අපිට නැති වුණත් තියෙන දේවල් වලින් උපරිම සතුට ලබාගෙන හැමෝම එකට එකතු වෙලා කාලා බීලා සතුටින් ඉන්නවා නම් ඒක තමයි අපේ ජීවිතයේ ලබන ලොකුම වාසනාව. ඉතින් යාළුවනේ ওই විදිහට ඉක්මනට කාලා බීලා උදේට මායි හස්බන්ඩ්ගේ shopping පාරක් දාන්න ගියා ගිය සෙනසුරාදා. ඉතින් ඒකෙන් ගෙනාවු බඩු ටික තමයි මේ. ඉතින් මට හිතුණා මගේ යාළුවොත් එක්ක මේ සතුට බෙදා ගන්න. මොකද යාළුවෝ හැමෝම දන්නවනේ අපිට ගම් වතුරක් ඇවිල්ලා අපේ තියෙන බඩු ගොඩාක් නැති වුණා. ඉතින් එහෙමයි කියලා ගෙවල් වලට අත්‍යවශ්‍යම බඩු කියලා දෙයක් තියෙනවානේ. ඉතින් ඒව නැතුව සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න දැන් කාලේ ඇත්තටම අමාරුයි. ඒක කවුරුත් දන්නවනේ. ඒ නිසා අපිට පුළුවන් විදිහට සාමාන්‍ය මිල ගණන් වලට තියෙන බඩු ටිකක් අපි අරන් ආවා. ඉතින් යාළුවනේ මේ ග්‍රයින්ඩර් එක ගත්ත ෂොප් එකේ කෙනා නම් කිව්වේ මේකේ පාට 3ක් එනවා කියලා. ඉතින් ග්‍රේ කලර් එක තමයි මම ගන්න ගියේ. නමුත් මං ගිය වෙලාවේ තිබුණේ නැහැ. ඉතින් මම මගේ රයිස් කුකර් එකේ කලර් එක මේක නිසා මම මේ කලර් එකම අරන් ආවා. තව ලස්සන කොළ පාට එකක් තියෙනවා. ඉතින් මට ඒක අපේ කිචන් එකට ගැලපෙන්නේ නැහැ කියලා හිතලා තමයි මම මේ කලර් එක තෝරගත්තේ. ගොඩක්ම මට ග්‍රයින්ඩ් එකක් අවශ්‍ය වෙන්නේ පොල් ටික මිරික ගන්න. මොකද බ්ලෙන්ඩ් එකක් පාවිච්චි කළා තමයි මම ගොඩාක් දුරට පොල් ටික මිරික ගන්නෙ. එතකොට මට හරි ලේසි. අනිත් එක පොල් ගොඩක් යන්නේ නැහෙනේ. ඒ වුණාට සාමාන්‍යයෙන් මට අපේ අම්මලා එහෙම කියනවා මම පොල් ටිකයි දාන්නේ පාවිච්චි කරන්නේ නැහැ ගොඩක් කියලා මට බයිනෝ වෙලාවකට. ඒ වුණාට යාළුවනේ මගේ ඔෆිස් එකේ මගේ යාළුවෝ මට ඉස්සර මතකයි මගේ කරීස් ගොඩාක් කිරි රහයි කියලා තියෙනවා. ඉතින් ගමේ සහ නගරේ තියෙන වෙනස තමයි ඒක. ඉතින් ඒකත් එක්ක හීටර් ජග් එකකුත් ගෙනාවා. මොකද තිබ්බ හීටර් ජග් එකත් අපි අයින් කරලා දැම්මා. ඉතින් මේ බිත්ති ඔරලෝසුව නම් ගත්තේ තනිකරම හස්බන්ඩ් උමනාවට. එයාට මේක ආස හිතලා තමයි එයා ගන්න ඕනේ කියලා තීරණය කරේ. ඇත්තට මේක හරිම ලස්සනයි. ඒක මේ නැංගුරම වගේ හැඩයකට හදලා තිබ්බා. හරිම ලස්සනයි ඒක. ඒ නිසා ඉතින් එයාගේ ආසාවට එයා එක ගත්තා. ඒකත් එක්කම එන ගමන් ස්වීට්ස් වර්ග 2-3කුත් අරන් ආවා. මොකද සාමාන්‍යයෙන් ස්වීට් වර්ග වගේ ගෙනලා තියාගත්තම ඔය විටින් විට දරුවන්ට කඩේ යන්න අවශ්‍ය නැහැ. අනිත් එක මේ කවුරු හරි හදිස්සි ආවොත් එහෙම තේ එකක් එහෙම හදලා දෙන්නත් හරිම පහසුයි මේ වගේ ස්වීට්ස් ටිකක් ගෙදර තිබ්බහම. යාළුවන්ට මතක ඇති ගිය මාසේ නොවැම්බර් 29-30 දෙසැම්බර් 1 වෙනිදා වගේ දැන් මාසෙකට කලින් අපේ අහස කොහොමද තිබුණේ අපේ මේ පරිසරයට මොකද වෙලා තිබ්බේ කියලා හොඳට මතක ඇති. ඉතින් යාළුවනේ දැන් බලන්නකො මේ අහස කොච්චර පැහැදිලිව කිසිම දෙයක් නොකරා වගේ ලස්සනට පැහැදිලිව hina වෙලා ඉන්න විදිහ. ඉතින් මේ දවසේ දවල්ටත් ලොකු දෙයක් හැදුවේ නැහැ. මඤ්ඤොක්ක ටිකක් කිරට හදලා හාල් මැස්සෝ ටිකක් තෙල් දාගත්තා. මොකද මේ දෙක හොඳට ගැලපෙනවා. ඉතින් සරල කෑමක් තමයි හදාගත්තේ. මොකද වැඩ ගොඩාක් අස්සේ රසට උයා ඉන්න ඇත්තටම කාලෙ මදි. ඉතින් ඒ නිසා වෙලාව තියෙන විදිහට කාලේ උපරිමින් ප්‍රයෝජනෙට ගන්න ඕන නිසා අනිත් වැඩ කරගන්න ওই විදිහට සාමාන්‍ය කෑම වේලක් තමයි දවල්ට උයාගත්තේ. ඉතින් ওই විදිහට නිල්ල ගැහිච්ච ලස්සන පරිසරයක් තිබුණේ ගිය මාසේ අපේ ගෙවත්ත. ඉතින් මේක සම්පූර්ණයෙන් දැන් වෙනස් වෙලා තියෙන විදිහත් මම පෙන්වන්න ඕන නිසා තමයි යාළුවන්ට මේ විදිහට මේ කලින් ගත්ත වීඩියෝ එකක් මේ විදිහට චුට්ටක් එකතු කරගත්තේ. ඉතින් ওই විදිහට ලස්සන පරිසරයේ මගේ අද තියෙන විදිහ බලන්නකෝ කොච්චර පාළුවට ගිහිල්ලාද. මිදුලේ එක තනකොළ ගහක්වත් නැහැ. අනිත් සමහර මල් පැල ටිකත් මේ සම්පූර්ණයෙන් අර මඩ වතුර වගේ එකතු වෙලා තිබිලා නිසා පැල සේරම විනාශ වෙලා වගේ තිබුණේ. අනිත් එක මඩ තැවිරිච්ච ගස් ටික තියලා වැඩකුත් නැති නිසා මං ගොඩාක් කපාදු කරලා ගස් සමහර ගස් උදුරලම දැම්මා. ඉතින් මේවට ආයේ පැල ටිකක් ගෙනල්ලා අලුතෙන් හදන්න ඕනේ. ඉතින් ඒ නිසා ওই විදිහට පෝච්චි ටික අයින් කරලා පැත්තකින් තියලා තිබ්බා. සමහර පෝච්චි වල නම් අර අතු කපුවට පස්සේ
දළු දාලා එනවා. ඉතින් ඒක බලලා තමයි කොහොමද අයින් කරන්නේ, කොහොමද තව ගස් ටිකක් එකතු කරගන්නේ කියන තීරණයට එන්න ඕන. ඉතින් ඒක දවසින් දෙකකින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. කාලයට ඉඩ දෙනවා. ඉතින් කොහොමද ඔක ලස්සනට ආයේ මිදුල හදාගන්නේ කියන එක පස්සේ තීරණය කරමු නේද යාළුවනේ. ඉතින් දැනට නම් අපේ මිදුලේ ඉතුරු වෙලා තියෙන්නේ ලොකු ගස් ටික විතරයි. ලොකු ගස් වලට නම් මුකුත් වෙලා නැහැ. ඉතින් අපේ කාමරංග ගහ, ඒ වගේම කරපිංච ගහේම මුකුත්ම වෙලා නැහැ. ඒ ටික නම් ලස්සනට වෙනද වගේම අපිත් එක්ක hina වෙලා ඉන්නවා මිදුලේ. කාමරංග ගහේ පළදාව නම් හැමදාම වගේ තියෙනවා. ඉතින් ගොඩාක් අය මේකට ආස හිතලා ඇවිල්ලා කඩාගෙන යනවා. ඉතින් ওই ගස් කොළන් වගේම අපේ ජීවිතත් හැල හැප්පීම් වලට මුණ දීලා ඒ වගේම පාඩමක් ඉගෙනගෙන ඉතින් ඉස්සරහට ওই විදිහට ලස්සනට යන්න, ලස්සන පරිසරයක්, ලස්සන අනාගතයක් හදාගන්න අපි වෙහෙස මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම අපේ කිතුණු බැතිමතුන් දෙසැම්බර් 25 වෙනිදා නත්තල් උත්සවය සැමරුවා. ඉතින් මගේ කිතුණු යාළුවෝ හැමෝටම සුබම සුබ නත්තලක් වේවා කියලා මම ආදරෙන් සුබ පතනවා. මේ සෙනසුරාදා රෑ ඉතින් මගේ යාළුවෝ මට බයින්න එපා හැමදාම කඩින් කෑම කකා ඉන්නවා කියලා. ඉතින් මේ විදිහට රෑට කෑම ගෙනාවා. ළඟම තියෙන රෙස්ටෝරන්ට් එකකින් ඉන්දියාපු බුරියානි එකකුයි ෆ්‍රයිඩ් රයිස් එකකුයි අරන් ආවා. ඉතින් මේ විදිහට කඩවල වලින් රසකාරක ගොඩාක් දාපු කෑම කන්න හොඳ නැහැ කියලා දන්නවා යාළුවනේ. ඒ වුණාට හදිස්සියේ ඉතින් මේ වගේ සමහර වෙලාවන් වලට කඩෙන් කන වෙලාවන් තියෙනවා ඉතින්. පහුගිය දවස් ටිකේම ඩයිනින් ටේබල් එකට අපි පත්තරනේ දාගෙන තිබුණේ. ඉතින් ඒ ප්‍රශ්නෙත් ඔන්න විසඳගත්තා. ඒකටත් ෂීට් එකක් ගෙනල්ලා දැම්මා. මේ කෑම ටික රෙස්ටෝරන්ට් එකකින් ගෙනාව වුණාට යාළුවනේ රසට තිබුණා. ඉතින් ඒ වුණාට අපේ හස්බන්ඩ්ගේ අම්මා ඇවිල්ලා ඉන්නවා මේ දවස් ටිකේ. සාමාන්‍යයෙන් අම්මා වැඩි කෑම කන කෙනෙක් නෙමෙයි. ඉතින් ගොඩාක් අඩුවෙන් එයා කෑම කන්නේ. ඉතින් අපි මේ රෙස්ටෝරන්ට් එකකින් ගෙනාව වුණාට එයා කෑම කන්න එච්චර කැමති වුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඉක්මනට කෑම ටික කාලා රසම රස ෆෘට් සලාඩ් එකක් හදන්න තමයි සූදානම් වුණේ. සාමාන්‍යයෙන් ෆෘට් සලාඩ් මම රෑට හදනවා අඩුයි. බොහෝ දුරට හවස් වරුවේ තමයි හදන්නේ. ඉතින් මේක අම්මා අර වැඩි කෑමක් කාපු නැති නිසා අනිත් එක හැමෝම ගෙදර ඉන්න වෙලාවන් වලටනේ මේ වගේ කෑමක් හදලා කන්න පුළුවන් වෙන්නේ. ඉතින් අයිස්ක්‍රීම් එකකුත් තිබ්බ නිසා ගෙනාපු. අනිත් එක යාළුවන්ට මතක ඇති අපි පහුගිය සතියේ ගමේ ගියා. ඉතින් එහෙන් ගෙනාපු නැවුම් පළතුරු තියෙනවා අපේ ගෙදර මේ දවස්වල. ඉතින් ඒ පළතුරුත් දාගෙන රසම රස ෆෘට් සලාඩ් එකක් හදන්න තමයි දැන් නම් ඉතින් ওই සූදානම් වෙන්නේ. ඉතින් මේ හැම පළතුරක්ම ගමේ ගෙවත්තෙන් ගෙනාපෙව්වා. ඒ වුණාට මේ නාරං ගෙඩිය විතරක් කඩෙන් ගත් එකක්. මේ දවස්වල දෙහි හොයාගන්න ටිකක් අමාරුයි. ඒ නිසා තමයි නාරං ගෙඩියක් මේ විදිහට මං හදන ෆෘට් සලාඩ් එකට එකතු කරගන්න හිතුවේ. සාමාන්‍යයෙන් අපි ගොඩාක් දුරට ඉතින් කඩෙන් ගත්ත පළතුරුනේ මේ ෆෘට් සලාඩ් එහෙම හදාගන්න ඉතින් අරගන්නේ. ඒ වුණාට යාළුවනේ අද නම් මේ සේරම පළතුරු අපේ ගමේ ගෙවත්තෙන් ගෙනාපු නැවුම් පළතුරු. ඒ වගේම ඉතින් වසවිස නැති කිසිම දෙයක් දාලා නැති පළතුරුනේ මේවා. ඉතින් මේකේ තියෙන නාරං ගෙඩිය විතරයි අද මම කඩෙන් ගත්ත දෙයකට එකතු කරගත්තේ. ඉතින් මේ පැපොල් ගෙඩියත් අපේ චූටි මල්ලි අතින්ම කඩලා මට දුන්නු පැපොල් ගෙඩියක්. ඉතින් හරිම ආසාවෙන් අරන් ආවා. දැන් ඒක හොඳට මේ දීලා. ඉතින් පළතුරු ඔක්කොම එකට ඉදුණ නිසා ඉතින් මේ ෆෘට් සලාඩ් එක නම් හරිම රසයි. ඒ වගේම හරිම ගුණයි. ඉතින් යාළුවෝ දන්නවා 2025 අවුරුද්ද ගොඩාක් අයට සුබ වුණා, ගොඩාක් අයට අසුබ වුණා. ඒ හැමදේම මිශ්‍ර වෙච්ච අවුරුද්දක්. ඒ වුණාට මේ අපි මුණ දුන්නු හැම දෙයක්ම සුබ අතට හරවගෙන ලබන්නා වූ 2026 ඒ කියන්නේ 2026 අවුරුද්ද සුබදායි අවුරුද්දක් කරගන්න අපි හැමෝම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉතින් අපේ දරුවන්ගේ අධ්‍යාපන, ඒ වගේම සුබ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ හැමෝගෙම. අපේ රටේ ජනතාවගේ විතරක්ම නෙමෙයි මේ ලෝකේ හැමෝගෙම ලෝකවාසී හැමෝගෙම ප්‍රාර්ථනාවන් ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපි හැමෝම එකම සිතින් ප්‍රාර්ථනා කරමු. ඕනම දෙයක් සුබ වෙන්නෙත් ඕනම දෙයක් අසුබ වෙන්නෙත් අපි හිතන පතන ආකාරයට. ඕනම අසුබ දෙයක් අපිට සුබවාදී ලෙස හිතුවොත් ඒක සුබවාදී පැත්තට හරව ගන්න පුළුවන්. අනිත් කාරණේ හැමදේම වෙන්නේ අපේ හොඳකට. සාමාන්‍යයෙන් හැමෝගෙම ජීවිතේ දුක සතුට හොඳ නරක කියලා හැමදේම මිශ්‍ර වෙච්ච ජීවිතයක් තමයි අයිති වෙලා තියෙන්නේ. ඉතින් ඒ හැම දෙයකටම මූණ දීලා
ඉතින් ඒ විදිහටම අපි මුණ දුන්නු හැම අත්දැකීමක්ම අපේ ජීවිතය තව තවත් ලස්සන කරගන්න, අපේ ජීවිතයට තවත් ආලෝකයක් කරගන්න අපිට පුළුවන් ඒ හැම දෙයක්ම ඉවසීමෙන් බාරගත්තොත්. ඉතින් සාමාන්‍යයෙන් අපේ ජීවිතයත් මේ ෆුඩ් සලාඩ් ටික වගේ තමයි යාළුවනේ. බලන්නකෝ මේ ෆුඩ් සලාඩ් එකේ හැම පළතුරක්ම තියෙනවා. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතවලටත්. ඉතින් අපේ ජීවිතයත් ඒ විදිහට තමයි. හැම කරදරයක්ම, හැම දුකක්ම, ඒ වගේම හැම සතුටක්ම වගේම හොඳ නරක මිශ්‍ර වෙලා තමයි මේ විදිහට ජීවිතයක් අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක ලස්සන කරගන්න අපිට පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ පුංචි පුංචි දේවල් ටිකක් විතරයි. ඒ වගේම ඒ පුංචි පුංචි දේවල් කියලා කිව්වට අපිට ඒක තනියෙන් කරන්න බෑ. පවුලේ එකමුතුව, පවුලේ අයගේ සහයෝගය, ඒ වගේම අපේ ඉවසීම, අපේ හිතවල තියෙන දරා ගැනීමේ ශක්තිය, මේ හැම දෙයක්ම වර්ධනය කරගෙන එකතු කරගෙන තමයි අපිට මේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ අපේ හැම පවුලකම ඉන්නවා පාසල් යන දරුවෝ. ඒ කියන්නේ අධ්‍යාපනය හදාරන දරුවෝ. ඉතින් අලුත් පන්තියකට යනවා මේ ජනවාරි මාසේ ඉඳන්. ඉතින් අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න ඕන. ඒ වගේම අපේ තරුණ පරපුර ඇති රැකියාවක් බලාපොරොත්තු ඒ හැම කෙනෙකුගේම ප්‍රාර්ථනයන් ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ওই විදිහට මගේ යාළුවොත් එක්ක කතා කර මං ෆුඩ් සලාඩ් ටික හදාගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මේ මං කපන අඹ జాතිය යාළුවෝ දන්නේ නැති සමහර අය මේ රට අඹ හරිම රසයි. සාමාන්‍යයෙන් කරත්ත කොළඹන් අඹ නම් අපි අර අතින් කඩලා සෝදලා අර එක එක විදිහට ඔතලා තියන්න ඕනේ. ඒ වුණාට යාළුවනේ මේ අඹ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගහින් වැටුණත් අපි අර බාගෙට පැහිච්ච ගෙඩියක් කඩා ගත්තත් හොඳට ඉදෙනවා. ඉතින් හොඳට රසට කන්න පුළුවන් අඹ జాතියක් ඒක. ඉතින් ওই විදිහට හැම පළතුරක්ම කපලා මම එකතු කරගත්ත භාජනයකට. ඉතින් මේ විදිහට පළතුරු කපන්න මම හරිම ආසයි. මොකද මුළු ගේම සුවඳයිනේ පළතුරු වලින්ම. ඉතින් ඔය වගේ ලස්සන වැඩ කරන්න ඉතින් කවුරුත් ආසයි නේද? ඉතින් මේ විදිහට පළතුරු ටික සුද්ධ කරන්න හැමෝම වගේ උදව් කරා. ඉතින් මම හැමදේම කපලා ඔන්න ඔය විදිහට ලොකු භාජනයකට දාගත්තා. පළතුරු වල සාමාන්‍යයෙන් කොච්චර පැණි රහ තිබුණත් අර සීනි චුට්ටක් විතර ඉහින්න ඕනේ මට නම්. ඉතින් සීනි චුට්ටක් එකතු කරලා ලුණු පොඩ්ඩක් එකතු කරලා තමයි මම හොඳට මේක කලවම් කරගන්නේ. ඉතින් මේ ෆුඩ් සලාඩ් එකේ රස වැඩි කරන්න කෝල්මන්ස් ටිකක් තිබ්බොත් එකතු කරොත් හොඳයි. එහෙම නැත්නම් දෙහි යුසර් ටිකක් එක සීනි එකතු කරන්න ඕනේ. ඉතින් දෙහිත් නැති නිසා මම අද එකතු කරේ නාරංගිරියක්. ඉතින් ඒ ඔක්කොම පළතුරු ටික එකතු කරලා හොඳට මිශ්‍ර කරගත්තා. එතකොට තමයි හැම දෙයකම ලුණු, සීනි වගේ දේවල් එකතු වෙලා රස ෆුඩ් සලාඩ් එකක් හැදෙන්නේ. ඉතින් අම්මා රැට මුකුත් කාපු නැති නිසා එයාට තමයි ඉස්සරෝම මේ ෆුඩ් සලාඩ් එක මම මේ විදිහට බෙදාගත්තේ. මොන කෑම රසට හදාගත්තත් අපේ ගෙදර ඉතුරු වෙනවා. ඒ වුණාට මේ වගේ ෆුඩ් සලාඩ් වගේ හැදුවම නම් කවදාවත් චුට්ටක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මොකද හැමෝම දෙවෙනි පාරටත් බෙදාගෙන කන අවස්ථාවන් තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේම මේ ෆුඩ් සලාඩ් එකට අයිස්ක්‍රීමුත් එකතු කරනවනේ. එතකොට ඒ රස තවත් වැඩි වෙනවා. ඉතින් ওই විදිහට ෆුඩ් සලාඩ් එකක් බෙදාගෙන කප් එකකට ඒකට අයිස්ක්‍රීමුත් එකතු කරලා ඉස්සරෝම අම්මට දුන්නා. ඉතින් මේ වගේ ෆුඩ් සලාඩ් සාමාන්‍යයෙන් දවල් වෙලාවට අර කියන්නේ සාමාන්‍යයෙන් අවුව තියෙන වෙලාවන් වලට නම් හරිම ෂෝක්. ඉතින් අපි මේ රැටනේ හදාගත්තේ. ඒ වුණාට ඉතින් ඉතුරු වෙන්නේ නැතුව හැමෝම ඉතින් රස කර කෑව හැමෝම. ඉතින් ওই විදිහට රැට කාලා බීලා ඔන්න හස්බන්ඩ් මතක් වුණා උදේ ගෙනාපු ඔරලෝසුව බිත්තියේ එල්ලන්න. ඉතින් පරණ ඔරලෝසුව ගලවලා දැන් ඉතින් අලුත් ඔරලෝසුව ඉතින් බිත්තියේ එල්ලන්න තමයි ඔය try කරන්නේ. සාමාන්‍යයෙන් ওই විදිහට බඩුවක් ගෙනාවහම ඉතින් මගේ කැමැත්තට ගෙනාවුත් ඉතින් මම කියා ඉන්න ඕනේ අනේ ඒක හරි ගස්සලා එල්ලලා දෙන්නකෝ නැත්තම් ඒක සෙට් කරලා දෙන්නකෝ කියලා එයාගෙන් ඉල්ලන්න ඕන. ඉතින් මේක එයාගේ ආසාවට ගෙනාපු දෙයක් නිසා ඉතින් කියන්නත් කලින් එයා ඔන්න එයාගේ වැඩේ කරනවා. ඉතින් මේ පරණ අවුරුද්දේ අපේ ගෙදර තිබ්බ පරණ ඔරලෝසුව ගලවලා දාලා අලුත් විදිහට වෙලාව දුවන්න අලුත් ඔරලෝසුවක් එල්ල ගන්න තමයි මේ අපේ සූදානම. ඉතින් යාළුවනේ ওই විදිහට අලුත් බඩු මුට්ටු ටිකක් ගෙනාවා කියලා අලුත් ඔරලෝසුවක් ගෙනාවා කියලා අපේ ආකල්ප, අපේ සිතුවිලි, අපේ ප්‍රාර්ථනාවන් අලුත් කරගත්තේ නැත්නම් වෙනස් කරගත්තේ නැත්නම් අපි මොන දේ මිලට ගත්තත් මොන දේ ගෙදරට ගෙන්න ගත්තත් වැඩක් වෙන්නේ නැහැ.
ඉතින් ඒ නිසා හැමදේම ලස්සනට වෙන්න නම් හැමදේටම අපේ සිතුවිල්ල තමයි වැදගත් වෙන්නේ. අපේ අදිෂ්ඨානය තමයි වැදගත් වෙන්නේ. අපි හිතන පතන විදිහ තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා හැමෝම අපි එකට එකතු වෙලා ප්‍රාර්ථනා කරමු ලබන්නා වූ අලුත් අවුරුද්ද හැමෝටම සතුට ගෙන එන සියලු කරදර වලින් මිදිච්ච අලුත් අවුරුද්දක් ලබන්න කියලා. ඉතින් 2025 අවුරුද්දේ අවසාන වීඩියෝ එක විදිහට මම මේක ගේන්නේ. ඉතින් යාළුවනේ ලබන්නා වූ 2026 අවුරුද්දේ තවත් ලස්සන වීඩියෝස් ඔයාලත් එක්ක බෙදා ගන්න මං ආදරෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම අලුත් අවුරුද්දට අපිත් විෂන් බෝඩ් එකක් අපි හදාගමු. ඉතින් යාළුවනේ මේ විදිහට මං ගේන මේ අවුරුද්දේ අවසාන වීඩියෝ එක. ඉතින් මගේ යාළුවන්ගේ අදහස් මට ඉදිරිපත් කරන්න. ඉතින් තවත් ලස්සන දවසක් එක ලස්සන සිතුවිලිත් එක්ක අපි හමු වෙමු. ඉතින් මගේ යාළුවෝ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට ගිහිල්ලා එන්නම්.